අපි හැමෝම කාලයත් එක්ක වයසට යනවා. ඒක ඉතින් නවත්තන්න බෑනේ. බෑ ඒක ස්වභාවිකයි. ඒත් මේ මූලාශ්‍රජික කියවද්දි මට තේරුණු දෙයක් තමයි වයසට යන එකයි මානසිකව පරිණත වෙන එකයි කියන්නේ අහසයි පොළොවයි වගේ. ඔබේ ජීවිතයේ සුන්දරම කාලය තවත් අර්ථවත් කරගන්න මේ ෆෝවර්ඩ් ශ්‍රී ලංකා. අපි මෙතනදී ආදරය, ලිංගික අධ්‍යාපනය සහ මනෝවිද්‍යාත්මක අභිප්‍රේරණයන් එහෙමත් නැත්නම් මොටිවේෂන් ගැන විවෘතව කතා කරනවා. ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය හැම දෙයක්ම දැනගන්න අදම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. සමහර වෙලාවට එකට යනවා ඒත් හැම වෙලේම නෑ. ඔව් කතුවරයා කියනවා වගේ අවුරුදු 60ක කෙනෙක් ළඟ නැති ගැඹුරු අවබෝධයක් සමහර විට අවුරුදු 25ක තරුණයෙක් ළඟ තියෙන පුරුවන්. ඒ කියන්නේ වයස කියන්නේ නිකම්ම ඉලක්කමක් විතරයි. ඒක ඇත්ත. ඉතින් අද අපි කරන්න යන්නේ මේ මූලාශ්‍රවල තියෙන සැබෑ මානසික පරිණතභාවය ලක්ෂණ 10ක් ගැන ටිකක් ගැඹුරින් කතා කරන එක. හොඳයි. හැබැයි මේක නිකන් ලයිස්තුවක් කියගෙන යනවා වගේ නෙවෙයි. මේක හරියට තමන්ගේ ඇතුළාන්තය ගැන කරන ගවේෂණයක් වගේ. මේ ලක්ෂණ අපේ ජීවිතවලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක හොයන එක. ඒක හොඳ හැඳින්වීමක්. මොකද මානසික පරිණතභාවය කියන්නේ එක රැයකින් ළඟා කරගන්න පුරුවන් දෙයක් නෙවෙයිනේ. කොහෙත්ම නෑ. ඒක හරියට කාලයක් තිස්සේ අත්දැකීම් කියන පෝර උරාගෙන තමන්ගෙනම ඇතිවෙන අවබෝධය කියන වතුරෙන් ටිකින් ටික වඩෙන ගහක් වගේ. ලස්සන උපමාවක්. එනම් අපි ගමනේ පළවෙනි සම්දිස්ථානියෙන් පටන් ගමු. ඒ තමයි නිවැරදි වීමට වඩා සැනසීම අගය කිරීම. මේක නම් ගොඩක් දෙනෙක්ට දැනෙන දෙයක්. ඔව්. ඉස්සර පොඩි කාලේ වාදයකදී තර්කයකදී කොහොම හරි තමන්ගේ පැත්ත හරි කියලා ඔප්පු කරන්න ලොකු වමනාවක් තිබුණා. දිනන්නම ඕනේ කියන හැඟීම. හරියටම. ඒ දැන් තේරෙනෝ මෝඩ තර්කයකින් දිනලා ලබන తాවකාලික සතුටට වඩා තමන්ගේ මනසේ සාමය කොච්චර වටිනවද කියලා. සමහර වෙලාවට ඔයා හරි කියලා අයින් වෙන්න පුරුවන් වීමත් ලොකු ශක්තියක් නේද? අනිවාර්යෙන්ම. ඒක පරාජයක් නෙවෙයි, ඒක තමන්ගේ ශක්තිය කළමනා කර ගැනීමක්. හැම සටනකටම යන්න ඕනේ නෑ කියලා තේරුම් ගැනීම. ඒ කියන්නේ අපේ මානසික ශක්තිය සීමිතයි. ඉතින් අනවශ්‍ය තර්කවලට ඒ ශක්තිය වැය කළාම ඇත්තටම වැදගත් තීරණ ගන්න වෙලාවට අපි ගාව ශක්තියක් ඉතිරි වෙන්නේ නෑ. ඒක ඇත්ත. ඉතින් ඔයා හරි කියලා ඉවත් වෙන කෙනා ඇත්තටම කරන්නේ තමන්ගේ වටිනාම සම්පතක් වෙන මානසික ශක්තිය ආරක්ෂා කරගන්න එක. මූලාශ්‍රයේ තිබුණ නේද? නිශ්ශබ්දතාවේ දුර්වලකමක් නොව ප්‍රබලම පිළිතුරක් කියලා. ඔව් ඒකෙන් කියවෙන්නේ ඕකම තමයි. මේ මානසික සැනසීම හොයාගෙන යනකොට තව ලොකු බාධකයක් තමයි අතීතයේ දේවල් හිතේ තියාගෙන ඉන්න එක. ඒක තමයි තුන්වෙනි ලක්ෂණයට අපිව ගෙන්නේ. සමාව දීමේ හැකියාව. සමාව දීම. ඉස්සර කවුරු හරි වරදක් කළාම ඒක හිතේ තියාගෙන වෛර කර ඒකෙන්ම දුක් විඳා. ඒ දැන් තේරෙනවා සමාව දීමෙන් ලැබෙන මානසික නිදහස. මූලාශ්‍රය තිබුණා රූපමාව වෛරය යනුව Taman විසින්ම වසබී අනේකම් මැරිනකම් බලා සිටීමක් කියන එක. ඒක හරිම ප්‍රබලයි. මොකද ඒකේ විද්‍යාත්මක පදනමකුත් තියෙනවා. එහෙමද? ඔව්. වෛරය හිතේ තියාගෙන ඉන්නකොට ශරීරයේ කෝටිසෝල් කියන ආතති හෝමෝනය නිතරම ඉහළ මට්ටමක තියෙනවා. ඒක හරියට තමන්ගේ ඇඟ ඇතුළෙම පොඩි ගිනි තියාගෙන ඉන්නවා වගේ. අනේ. ඉතින් සමාව දෙනවා කියන්නේ අනිත් කෙනාට කරන දෙයකටත් වඩා තමන්ටම කරගන්න දෙයක්. හරියටම තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන ගින්න නිවා ගන්නවා වගේ දෙයක්. හැබැයි මෙතනදී අමතක කරන්න හොඳ නැති තව පැත්තක් තියෙනවා. ඒ මොකද්ද? අනුන්ට සමාව දෙනවා වගේම තමන්ටම සමාව දීමේ හැකියාව. ඒක නම් හරිම වැදගත්. අපි හැමෝම අතීතයේ වැරදි කරලා තියෙනවානේ. ඒ ගැන පසුතැවෙමින් Tamanටම දොස් කියා ගන්න එක හරියට කකුලේ ගලක් බැඳගෙන දුවන්න හදනවා වගේ. ඕ ඒ බර අතහරනකම් ඉස්සරහට නිදහස යන්න බෑ. ඒක ඇත්ත. අන්නේ නිදහස ලැබුණම තමයි Taman එක්කම තනියම ඉන්න බය නැති වෙන්නේ. ඒක තමයි හතරවෙනි ලක්ෂණය. තනිව සිටීමට ඇති කැමැත්ත. ඔව්. ගොඩක් අය තනිකම, ඒ කියන්නේ solitude සහ පාළුව, ඒ කියන්නේ loneliness පටලවා ගන්නවා. ඔව්, ඒ දෙක. පාළුව කියන්නේ Taman වටේට මිනිස්සු නැති නිසා ඇතිවෙන හිස් හැඟීමක්. නමුත් තනිකම කියන්නේ Tamanගේ කැමැත්තෙන්ම තෝරා ගන්නා, Taman සමගම කාලය ගත කරන වටිනා අවස්ථාවක්. අපරිණත කාලයේ හැමතිස්සෙම වටේට කවුරු හරි ඉන්න ඕන. නිශ්ශබ්දතාවයක් ආවොත් ඒක පුරවන්න කලබල වෙනවා. ඒත් පරිණත වෙද්දී තනිව ඉන්න ලැබෙන වෙලාවට ආසාවක් ඇති වෙනවා.
ඒක හරි. පොතක් කියවන්න සින්දුවක් අහන්න නැත්තම් නිකන් ඉන්න එකත් ලොකු සතුටක් වෙනවා. ඒක හරියට තමන්ගේ හිත කියන බැටරිය ආපහු charge කරගන්නවා වගේ. ඒ charge කරගැනීම අත්‍යවශ්‍යයි. මොකද ජීවිතේ හැමදාම එක වගේ නෑනේ. වෙනස් වීම එනවා. ඔව් ඒක තමයි ඊළඟට එන 8 වෙනි ලක්ෂණය. වෙනස් වීම බාර ගැනීම. ලෝකේ එකම ස්ථිර දේ වෙනස් වීම කියලා අපි පොතේ ඉගෙන ගත්තට ඒක ජීවිතේට ආවම කඩාගෙන වැටෙනවා. ඒකට තමයි අර resilience කියන එක අවශ්‍ය වෙන්නේ නේද? නැවත නැගිසිටීමේ හැකියාව. ඔරොත්තු දීමේ හැකියාව. ඉස්සර නම් හිතාගෙන හිටපු දෙයක් වෙනස් වෙද්දි ලෝකෙම කඩාගෙන වැටුණා වගේ දැනුණා. දැන් ඒ දේවල් ජීවිතේ කොටසක් විදියට දකින්න පුරුවන් වෙලා දුකක් දැනෙනවා. දුක දැනෙනවා ඒත් ඒ දුකෙන් එල්ලිලා ඉන්නේ නැහැ. හරියටම. ඒක හරියට බෝලයක් බිත්තියක ගැහුවම ආපහු පනිනවා වගේ. පරිණිබ මනසක් ගැටලුවක වැදුනම බින්දෙන්නේ නැහැ. ආපහු පුටු දෙනීමක් ලබනවා. මොකද මේ මනස දන්නවා මේ වෙනස් වීම ස්ථිර නැහැ මේකත් පහුවෙලා යනවා කියලා. හරි. මේ විදිහට Tamanගේ ඇතුළාන්තයේ ශක්තිමත් වුණාම අනිවාර්යින්ම වෙන දෙයක් තමයි අනුන්ගේ මතවලින් එන අනවශ්‍ය පීඩනයෙන් මිදෙන එක. ඒක තමයි අපි කතා කරන දෙවනි ලක්ෂණය. අනුන්ගේ මතවලට බිය නොවීම. ඔව්. ඒක නම් හලිම නිදහස් හැඟීමක්. තරුණ කාලේ අපි කොච්චරනම් දේවල් කළේ සමාජේ මොනවා කියයිද කියන බයද? අනේ ඔව්. අඳින ඇඳුමේ ඉඳලා හැම දෙයකම අනුන්ගේ අනුමැතිය ඕන වුණා. තමන්ව විශ්වාස කරන්න පටන් ගත්තම අනුන්ගේ විනිශ්චයන් වලින් තමන්ගේ සතුට පාලනය කරන්න දෙන එක නවතිනවා. අපි හිතනවා ලෝකේ ඉන්න හැමෝම අපි දිහා බලාගෙන අපිව විනිශ්චය කර කර ඉන්නවා කියලා. නමුත් ඇත්ත කතාව තමයි අනිත් අයට ඒ තරම් වෙලාවක් නෑ. ඒක ඇත්ත. හැමෝම තමන්ගේ ජීවිතේ එක්ක කාර්යබහුලයි. මේ සත්‍ය තේරුම් ගත්ත දවසට ලොකු නිදහසක් දැනෙනවා. මේක අපේ මිතුරු සම්බන්ධතා තෝරගන්න විදිහටත් කෙලින්ම සම්බන්ධයි නේද? හරියටම. ඒක තමයි පස්වෙනි ලක්ෂණයට අපිව ගේන්නේ. මිතුරන්ගේ ගුණාත්මක බව සෙවීම. ප්‍රමාණයට වඩා ගුණාත්මක බව. ඔව්. ඉස්සර Facebook එකේ මිතුරන් 5000ක් ඉන්නගෙන ආඩම්බර වුණා. දැන් තේරෙනවා ඒ 5000කට වඩා රෑ 12ට හරි කතා කරලා හිතේ තියෙන ප්‍රශ්නයක් කියන්න පුළුවන් අවංක මිතුරන් දෙන්නෙකින් එක කොච්චර වටිනවද කියලා. ඒක සහතික ඇත්ත. බොරු මූණු දාගත්තු අපේ ශක්තිය උරා ගන්න අයව ජීවිතෙන් ටික ටික අයින් කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ ඇත්ත ජීවිතෙත් ෆ්‍රෙන්ඩ් ඔඩිට් එකක් කරනවා වගේ. ඒක හොඳ හිතුමක්. හැබැයි පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්. ඔව්. මොකද අපේ කාලේ අපේ මානසික ශක්තිය සීමිතයිනේ. ඒ සීමිත සම්පත් අපිට වටිනාකමක් නොදෙන අපිව පහලට අදින මිනිස්සු වෙනුවේ නාස්ති කරන්න හොඳ නෑ. ඒ නිසා තමන්ගේ කාලය අගය කරන කෙනෙක් තමන්ගේ මිතුරු කවය ගැන හරිම සැලකිලිමත් වෙනවා. මම මේ මූලාශ්‍රය කියවගෙන යද්දි මගේ හිත නැවතුණු තැනක් තමයි දෙමාපියන් දිහා බලන විදිහ වෙනස් වෙන එක ගැන කියන කොටස. ඒක 6 වෙනි ලක්ෂණය. ඔව්. පොඩි කාලේ අපිට අම්මයි තාත්තයි කියන්නේ වරදින්නේ නැති වීරියෝ වටේ. සුපර් හීරෝස්ලා. ඔව්. ටිකක් ලොකු වෙද්දි තරුණ කාලේ අපිට පේන්නේ මේ යාළගේ වැරදි. හැම දෙයකටම විරුද්ධ වෙනවා. පරිණත වෙද්දි අපි යාළව දකින්නේ ජීවිතේක පොරබැදපු, වැරදි සිදුවුණු, හීන තිබුණු සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් විදියට. ඒක හරිම ගැඹුරුයි නේද? ඒක ගැඹුරුයි වගේම ඒක නිදහස් කිරීමක්. ඒ දෘෂ්ටි කෝණයේ වෙනස ඇති වෙන්නේ සංවේදනය. එහෙමත් නැත්නම් එම්පති කියන ගුණාංගය වර්ධනය වීමත් එක්ක. ඒ කියන්නේ ඕන්නේ අඩුපාඩු දිහා වෛරයෙන් බලනව වෙනුවට ඔවුන් මුහුණ දුන්න සමාජය ආර්ථික අභියෝග මොනවාද කියන තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ අවබෝධයත් එක්ක එන්නේ තරහක් නෙවෙයි ආදරයක් සහ අනුකම්පාවක්. අනේ එයාලට පුරුවන් උපරිමේ කරන්න නැති කියන තැනට එනවා. ඔබ කියන දේ මට මතක් කරනවා අනුන්ව තේරුම් ගන්න නම් මුලින්ම යාලා කියන දෙයට අහුම්කම් දෙන්න ඕන නේද කියලා. හරියටම. ඒක තමයි 7 වෙනි ලක්ෂණය. සවන් දීමේ කලාව ප්‍රගුණ කිරීම. මූලාශ්‍රයේ තියෙනවා හිස් බඳුන් තමයි වැඩිපුර සද්දේ දාන්නේ කියලා. හැම දෙයකටම පැනලා උත්තර දෙන්න තමන්ගේ මතේ කියන්න තිබුණු උනන්දුව දැන් අඩු වෙලා. ඒ වෙනුවට අනික් කෙනා කියන දේ එයා ඒක කියන්නේ ඇයි කියලා තේරුම් ගන්න උත්සාහ කරමින් හොඳින් ඇහුම්කන් දෙනවා. සක්‍රිය සවන් දීම. ඒ කියන්නේ ඇක්ටිව් ලිස්නින්. කියන්නේ බුද්ධිමත්කමේ සහ නිහතමානීකමේ ලකුණක්. මොකද අපි හැමදේම දන්නේ නැහැ කියන එක පිළිගත්තම තමයි අනිත් අයගෙන් ඉගෙන ගන්න පොන්නම් වෙන්නේ. ගොඩක් වෙලාවට අපි අහගෙන ඉන්නේ උත්තර දෙන්න මිසක් තේරුම් ගන්න නෙවෙයිනේ. ඕ. ඒත් පරිණත කෙනෙක් දන්නවා කතා කරනවට වඩා සවන් දීනෙන් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් කියලා. ඒ වගේම කෙනෙක්ට හොඳින් සවන් දෙන එක ඒ කෙනාට දෙන ලොකු ගෞරවයක්. මේ අපි කතා කරපු හැම දෙයක්ම අන්තිමට එක තැනකට එකතු වෙනවා වගේ මට හිතෙනවා. ඒ තමයි තමන්ගේ ජීවිතයේ පාලනය තමන් අතට ගන්න එක. වගකීම බාර ගැනීම. ඔව්. 9 වෙනි ලක්ෂණය.
වගකීම් අන් අය මත නොපැටවීම. ජීවිතේ වැරදුණු තැන්වලක ආණ්ඩුවට දෙමාපියන්ට පද්ධතියට බැන ඉන්න එක දැන් නතර කරලා මගේ ජීවිතේ මගේ වගකීමක් කියන විශ්වාසෙත් තදින්ම පිළිගැනීම. මේක හරිම වැදගත් සම්දිස්ථානයක්. ඒත් මෙතනදී සමහරුන්ට ප්‍රශ්නයක් එන්න පුරුවන්. හරි මම වගකීම බාර ගන්නම්. ඒත් ඇත්තටම පද්ධතියේ වැරදි තියෙනවා නම් ඒවට ඇස් වහගෙන ඉන්න එකද මේ තියන්නේ කියලා. ඒක හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒක ඇස් වහගෙනීමක් කියලා. ඒක බලය තමන් අතට ගැනීමක්. අතීතයේ වුණු දේවල් අපිට වෙනස් කරන්න බෑ. ඒවට අනිත් අයට දොස් කියලා පළක් නෑ. ඒත් අනාගතයේ තියෙන්නේ තමන්ගේ අතේ. හරියටම. ඉතින් පද්ධතියේ වැරදි තිබුණත් ඒ පද්ධතිය ඇතුලේ මට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කොහොමද? මට වෙනස් කරගන්න පුළුවන් මොනවද? කියලා හිතන එක. මැසිවිලි නගන කෙනාගේ මානසිකත්වයෙන් මිදිලා ක්‍රියාත්මක වෙන කෙනාගේ මානසිකත්වයට එන එක. හරියටම. තමන්ගේ ජීවිතයේ සුක්කානමත් තමන්ගේ අතට ගන්නවා. තමන්ට පාලනය කර නොහැකි දේවල් ගැන දුක් වෙනව වෙනුවට තමන්ට පාලනය කර හැකි දේවල් කෙරෙහි අවධානය යොමු කරනවා. ඒක තමයි පරිණතභාවය. මේ මානසිකත්වයත් එක්ක අපි මිනිස්සු දිහා බලන විදිහත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒක තමයි අපේ අවසාන 10 වෙනි ලක්ෂණය. ඔව්. බාහිර පෙනුමට වඩා ඇතුළාන්තය අගය කිරීම. අපි ජීවත් වෙන්නේ බාහිර පෙනුමට, සන්නාමවලට, සමාජ මාධ්‍ය ලයික්ස් වලට ලොකු වටිනාකමක් දෙන සමාජයකනේ. ඒක ඇත්ත. ඒත් පරිණත වෙද්දි තේරෙනවා ලස්සන මුහුණකට සල්ලිවලට වඩා කෙනෙක්ගේ හිතේ තියෙන කරුණාව, අවංකකම, බුද්ධිය කොයිතරම් වටිනවද කියලා. මනුස්සකම කියන දේ. ඔව්. සහකාරුවෙක් හරි මිතුරෙක් හරි තෝරාගනිද්දි බලන්නේ එයා කොච්චර ලස්සනද කියන එක නෙවෙයි, එයා මනුස්සකම තියෙන කෙනෙක්ද කියන එකයි. මේක මතු පිටින් පේන දෙයට වඩා හරය දකින්න තියෙන හැකියාවක්. පෙළට දැන්වීම හරහා නිරන්තරයෙන් බාහිර පෙනුමට වටිනාකමක් දෙන සමාජයක ඒ රැල්ලට අහු වෙන්නේ නැතුව කෙනෙක්ගේ සැබෑ චලිත අගය කරන්න පුළුවන් කියන්නේ ඒක ඇත්තටම ඉහළ මට්ටමේ මානසික පරිණතභාවයක්. එහෙනම් අපි මේ කතා කරපු ලක්ෂණ 10 දිහා අපව හැරිලා බැලුවොත් මේ හැම දෙයකින්ම පේන්නේ මානසික පරිණතභාවය කියන්නේ වයසත් එක්ක නිකම්ම ලැබෙන සාතිකයක් නෙවෙයි කියන එක. කොහෙත්ම නෑ. ඒක සවිඥානිකව උත්සාහයෙන් දවසින් දවස වර්ධනය කරගත යුතු දෙයක්. එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ජීවිත ගමනේදී අපි ළඟා කරගන්න සම්දිස්ථාන වගේ. ඒ කියන්නේ එකක් අනිකට උදව් වෙලා. ඔව්. සමාව දෙන්න ඉගෙන ගත්තම තනිව ඉන්න බය නැති වෙනවා. අනුන්ගේ මතවලට බය නැති වෙනම ගුණාත්මක මිතුරන් තෝරගන්න පුරුවන් වෙනවා. මේ ගුණාංග එකිනෙක වර්ධනය වෙද්දී ඒක අවසානයේදී වඩාත් සාමකාමී අර්ථවත් ජීවිතයකට මඟ පෙන්වනවා. අවසාන වශයෙන් මේ ගැන තවදුරටත් මෙනෙහි කරන්න සිතුවිල්ලක් ඉතිරි කරන්න කැමතියි. හොඳයි. මෙම ලක්ෂණ 10 හුදෙක් සම්පූර්ණ කළ යුතු ලැයිස්තුවක්ද නැතිනම් එය අපි ජීවිත කාලය පුරාම ගමන් කරන නිරන්තරයෙන් ඉගෙන ගන්න කිසිදා අවසන් නොවන මාවතක සිටියමක්ද?